රාහු දසාව ගැන තමයි මම අද ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. රාහු කියලා කියන්නේ මොන වගේ ග්‍රහයෙක්ද? සාමාන්‍යයෙන් රාහුගේ ස්වභාවය තමයි ස්ථීර ග්‍රහ වස්තුවක් නැහැනේ. රාහුට ස්ථීර ග්‍රහ වස්තුවක් නැහැ. ඡායා මාත්‍රික ග්‍රහයෙක් කියලා තමයි ජ්‍යොතිෂයේ සඳහන් කරන්නේ. බ්‍රහස්පති, සෙනසුරු වගේ ස්ථාවර ග්‍රහ වස්තුවක් නැහැ. රාහුගේ ගතිය තමයි රාහුගේ දැන් අපි හිතමු රාහු දසාව ලැබපු කෙනෙක්. එහෙම නැත්නම් කෙනෙකුගේ රාහු ඉන රාශිය අනුව අපිට ඒකෙන් යම්කිසි දේවල් සමුදායක් මැනගන්න පුළුවන්. රාහු දසාව ලැබපු කෙනෙකුගේ සාමාන්‍ය ගති ස්වභාවයට එයාගේ සාමාන්‍ය ගති ගුණවලට වෙනස්ව එයාට ප්‍රතිඵල අපලදායක ලෙස එනවා රාහු නරකට ඉන්නවා නම්. රාහු හොඳට ඉන්නවා නම් ඒක ටිකක් වෙනස් වෙලා මේ අමුතු නැග්මක් ජීවිතේ වෙළඳ කටයුතු ඒ වගේ දේවල් වලට යොමු වීම විදේශගත වීම වගේ දේවල් වෙනවා. සාමාන්‍යයෙන් රාහු නරකට හිටියොත් නරක ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. එතකොට අපි කොහොමද මේක නරකද හොඳද කියලා බලන්නේ? ඔව්. රාහු සතුරුව ඉන්නවා නම් නීචව ඉන්නවා නම් අන්න එයාගේ අවස්ථාවල රාහුගෙන් අසුබ ප්‍රතිඵල එන්න පුළුවන්. ඒ වගේම තවත් පාපයක එක්ක සංයෝග වෙලා ඉන්නවා නම්. එතකොට එන ප්‍රතිඵල වෙනස්. එතකොට අපි බලන්න ඕනේ රාහුගේ සාමාන්‍ය ගති ස්වභාව. ආශාව, අවිචාරය, විදේශ ගමන්, තාක්ෂණයේ කෙරෙහි නැඹුරුව, හදිසි වෙනස්කම්, මායාවක් වගේ ජීවිතයේ දේවල් ක්ෂණිකව වෙනස් වීම, කීර්තිය, අපකීර්තිය මේ වගේ දේවල් රාහුත් එක්ක බැඳිලා එනවා. එතකොට රාහුගේ දසාව අවුරුදු 18ක් තියෙනවනේ. මේ අවුරුදු 18 ජීවිතයක කෙනෙකුගේ ජීවිතෙන් ලොකු කාලයක්. එතකොට සාමාන්‍යයෙන් කෙනෙකුගේ ජීවිතෙන් ලොකු කාලයක් වන මේ 18 වසරකට රාහු ලැබුවොත්, ඒ කියන්නේ ජීවිතේ මැද හරියේදී රාහු ලැබුවොත් උපතේදී තිබුණොත් අර ටිකක් ගෙවිලා එහෙම හිටින්න පුළුවන්නේ. නමුත් එහෙම නැතුව පස්සේ අවස්ථාවක ජීවිතේ පසුකාලීනව රාහු ලැබුවොත් එක්ක ළමා වියේ වෙන්න පුළුවන්, තරුණ වියේ වෙන්න පුළුවන්, වැඩිහිටි වියේ වෙන්න පුළුවන්. සම්පූර්ණ 18 අවුරුද්දකට තමයි රාහු හිටින්නේ. උපතේදී නැකත අනුව ටිකක් ගෙවිලා එහෙම තියෙන්න පුළුවන්. හැබැයි මේ 18ම රාහු ලබන කෙනෙක් ඇත්තටම මොන වගේ දේවල් වලටද මුහුණ දෙන්නේ? ඒක හරිම ආකස්මික, හරිම පුදුම සහගත, අద్භූත දේවල් වලට මුහුණ දෙන අවස්ථා අපි ජ්‍යොතිෂඥයෝ ලෙස අපි දැකලා තියෙනවා. ඇත්තටම සාමාන්‍යයෙන් හොඳ පැත්ත තමයි රාහු හොඳ තැනක ඉන්නවා නම් එයා සුබේක එක්ක සංයෝග වෙලා නම් එතකොට හොඳ ප්‍රතිඵල වැඩි වෙනවා, කීර්තිය ඇති වෙනවා, සමාජයේ තමන්ගේ නම බබලවන තත්ත්වයටපත් වෙනවා, සල්ලි වලින් බලය ලැබෙනවා, ඉහළට යනවා, දේශපාලනය වගේ තැන්වලදී දේශපාලනය කරද්දී තමන් ප්‍රසිද්ධ තනතුරු වලටපත් වෙනවා, ප්‍රසිද්ධ වෙනවා. මාධ්‍ය වගේ දේවල් වලින් තමන්ට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ දේවල් වලින් ඉස්සරහට යන්න පුළුවන්. IT වගේ පැතිවලට හොඳයි. සූදුව, විදේශ රැකියා ඒ වයින් දියුණුවට පත් වෙන අවස්ථා රාහු ලැබපු කෙනෙකුගේ රාහු හොඳට ඉන්නවනම්. එතකොට විදේශ ගමන් කිව්වම රාහු ග්‍රහයා විදේශ පිටරට යාම සම්බන්ධව පිටරටින් සල්ලි ඒම, ඒ කියන්නේ තමන්ගේ කෙනෙක් ඉන්නවනම් එන්න පුළුවන්නේ. අන්නේ විදියට රාහු ග්‍රහයා පිටරටත් එක්ක මුදල් ලැබෙන දෙයක් හෝ එහෙම නැත්නම් පිටරට යාමක් හෝ එවැනි දේවල් වලට හදිසි වාසනාව ලබා දුන්න අවස්ථා අපි දකිනවා. ඒ වගේම නව අදහස්, කවුරුවත් කලින් කළේ නැති දෙයක්, කවුරුවත් කලින් නොකළ දෙයක්, ව්‍යාපාරයක්, තාක්ෂණය සම්බන්ධ කරගෙන වෙන්න පුළුවන්, අලෙවිකරණය වගේ දෙයක් අංශයකින් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ පැතිවලට ඇදිලා යනවා. ජ්‍යොතිෂය වගේ පැත්තකටත් රාහු ලැබුවම කෙනෙක් ඇදිලා යන්න පුළුවන්. ඒ වගේම හදිසි වාසනාවත් රාහු හොඳට ඉන්න කෙනෙකුට පෑදෙනවා. රාහු ඒ කියන්නේ උච්චව, ස්වක්ෂේත්‍රව, මිත්‍රව වගේ ඉන්න අවස්ථාවලදී හොඳ ලොතරැයි ජයග්‍රහණ, විශේෂයෙන් ඔය 3 11
5 වගේ ස්ථානවල රාහු ඉන්නකොට අන්න ඒ වගේ අවස්ථා අපි දැකලා තියෙනවා. ලොතරැයි ඇදීම, කොටස් වෙළඳ පොලේ දේවල් මිලදී ගැනීම, කොටස් මිලදී ගැනීම, එකපාරටම උසස් වීම ලැබීම, තනතුරු ලැබීම වගේ දේවල් රාහුගෙන් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම රාහුගේ පීඩාකාරී පැත්තක් තියෙනවා. අභියෝගාත්මක පැත්තක් තියෙනවා. රාහු නරකට ඉන්න කෙනෙකුට හරියට මනස කලබල වෙනවා. සැකය, බය, ව්‍යාකූලත්වය, එක තීරණයක් මත ඉන්න බැරිකම, එක තීරණයක් ගන්න බැරිකම, මොකද්ද මම මේ හොයන්නේ කියන එක පිළිබඳව එයාමත් දන්නේ නැහැ. සමහර වෙලාවල එයා හොයන දේ ගැන පවා ව්‍යාකූලයි. එයා සිතන දේ ගැන පවා ව්‍යාකූලයි. ඒක තමයි රාහුගේ තියෙන අර අභියෝගාත්මක පැත්ත. රාහු චිත්ත පීඩේන. රාහු චිත්ත පීඩා ලබා දෙනවා. මෙහෙම කියනවා පැරණි ජ්‍යොතිෂයේ. රාහු චිත්ත පීඩා ලබා දෙනවා. ඒක කොහොමද චිත්ත පීඩා ඇති වෙන්නේ? මනස කලබල වෙලා, ස්ට්‍රෙස් වැඩි වෙලා, ආතතිය ඇති වෙලා, ඒ කියන්නේ Tamanට සමහර වෙලාවට ස්ට්‍රෙස් මෙහෙම යෙදෙන්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ Taman මත පැවරුණු වගකීම් සම්භාරය වැඩි වීම නිසා, Tamanට මත පැටවුණු බර වැඩි වීම නිසා ඒක කරගන්නත් ඕනේ. නමුත් මනසින් සංඥාවක් නිකුත් වෙනවා මේක ඔයාට බර වැඩි කියලා. එතකොට ඔන්න ස්ට්‍රෙස් ලක්ෂණ පෙන්눔 කරන්න ගන්නවා. නිින්ද නොයාම, ආහාර අරුචිය, එක්ක ගොඩාක් ආහාර ගන්නවා, එක්ක ආහාර ගන්නෙම නැහැ. ස්ට්‍රෙස් ඇති වෙනවා. ස්ට්‍රෙස් ඇති වෙලා නිින්ද යන්නේ නැහැ. හරිම වෙහෙසක් දැනෙනවා, මහන්සියක් දැනෙනවා. මේ වගේ තත්ත්ව තමන් මත වැඩි බරක් පැටවීම වගේ දේවල් රාහු ලැබපු කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මනස සැකයෙන් පිරෙන්න පුළුවන්. බය, ව්‍යාකූලත්වය, තමන්ට මේ මොකද්ද මේ උනේ කියලා තමන් මත පැටවෙන අසීමිත බර, ඒක තමන්ට දරා ගන්න බැරුව මානසික පීඩනයක් ඒ රාහු ලැබපු දරුවට ඇති වෙන්න පුළුවන්. රාහු නරකට ඉන්නවා නම්, රාහු දසාව ලැබපු කෙනෙක්ට. එතකොට එයා දන්නේ නැහැ ඇත්තටම එයා ඇයි මේ තරම් ස්ට්‍රෙස් එකකට පත් වෙන්නේ කියලා එයා දන්නේ නැහැ. එයා ඒකට සමහර විට සයිකොලොජිකලි උත්තර හොයන්න පෙළඹෙන්න පුළුවන්. ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා එහෙම පෙළඹෙනකොට එයාට මනෝවිද්‍යාත්මක උපදෙස් ලැබෙන්න පුළුවන්. ඔයා ටිකක් භාවනා කරන්න, ඔයා හුස්ම ගැනීමේ ව්‍යායාම කරන්න, ඔයා වැඩවලින් පොඩ්ඩක් විවේක ගන්න. ඒ වගේ උපදෙස් ලැබෙන්න පුළුවන්. ඔයා සයිකොලොජි පිළිබඳව දන්න මනෝවිද්‍යා උපදේශකයෙක් හම්බ වෙන්න. ඒ වගේ උපදෙස් ලැබුණට එයා මත මේ විශ්වයෙන් රාහු කියන ග්‍රහයාගේ ඡායාමාත්‍රික ග්‍රහයාගේ බලපෑම මත ඇතිවෙන පීඩාකාරී ස්වභාවය අවම වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අර පැත්තෙන් සයිකොලොජි පැත්තෙන් ඒ ස්ට්‍රෙස් එක අවම කරගන්න ක්‍රියා කළාට අනිත් පැත්තෙන් ප්‍රතිකර්ම ලෙස විශ්වයත් එක්ක ගනුදෙනු කළ හැකි මනසක් ගොඩනගා ගැනීම හරිම වැදගත්. ඒ කියන්නේ භාවනා ක්‍රම තුලින්ම ඒකට යන්න පුළුවන්. ඒ වගේම අර ආගමානුකූල දේවල් රාහු අපල දුරු වෙන්න කියලා සාම්ප්‍රදායිකව හඳුන්වලා දීලා තියෙන ක්‍රම ඒවා වෙතත් අවධානය යොමු වීම අවශ්‍යයි. එතකොට රාහු ලැබපු කෙනෙක්ගේ සාමාන්‍ය ලක්ෂණයක් තමයි එයාට කොනක් පොටක් නොපෙනෙන තරමට, ඉමක් කොනක් නොපෙනෙන තරමට වගකීම් පැවරිලා එයාගේ මනස පීඩාකාරී වෙන්න පුළුවන්. ඒ පීඩාකාරී වීම කළමනාකරණය නොවුනොත්, අර විදියට ડોක්ටර් කෙනෙක් හම්බෙලා, කවුන්සිලර් කෙනෙක් හම්බ වෙලා එහෙම කළමනාකරණය නොවුනොත් එයා ડિප්‍රෙෂන් බවට පත් වෙන්න පුළුවන්. ડિප්‍රෙෂන් බවට පත් වුනොත් එයා ආතතියෙන් ડિප්‍රෙෂන් එක දක්වා ගමන් කරලා ડિප්‍රෙෂන් එක කියන තැනදී අරිටත් වඩා දැඩි මානසික පීඩාකාරී ස්වභාවයකට පත් වෙන්න පුළුවන්. ඔයාලා හැමෝම දන්නවා ડિප්‍රෙෂන් වල කෙලවර බොහොම සෝචනීයයි. ડિප්‍රෙෂන් වල කෙලවර ගොඩක් වෙලාවට පුද්ගලයෝ සියදු විනාසා ගැනීම කියන තැනට පවා ලං වෙන්න පුළුවන්. ඒ නිසා රාහු ලැබපු කෙනෙක් ඔබේ ගෙදර වාසය කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම සාම්ප්‍රදායික ජ්‍යොතිෂයට අනුවත්
ඒ කෙනා වෙනුවෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මනෝවිද්‍යාත්මකව අර ආතති පාලනයට ડિප්‍රෙෂන් පාලනයටත් වෛද්‍යවරයෙක් සමග සම්බන්ධතාවය ගොඩනගා ගන්න ඕන මේ කෙනා සම්බන්ධයෙන්. එතකොට ගොඩාක් ආශාවන් ඇති වෙනවා. රාහු ලැබපු කෙනෙකුට මම තව හම්බ කරන්න ඕනේ, මම තව හම්බ කරන්න ඕනේ, මට තව ඉස්සරහට යන්න ඕනේ, මට වාහනයක් ගන්න ඕනේ, මට ගෙයක් දොරක් ගන්න ඕන. ඔය වගේ ඉමකුණ නොපෙනෙන ආශාවන් පසුපස යාමේ ස්වභාවයක් රාහු ලැබපු කෙනෙකුට තියෙන්න පුළුවන්. එතකොට ඒ නිසාම සල්ලි මිල මුදල් ගැන තමන්ගේ වෙහෙස නොතකා අවිවේකීව කටයුතු කරන්න පුළුවන්. රාහු ලැබපු කෙනෙක් එක තැන රැඳෙන්නේ නැහැ. හරිම අවිවේකයි. හැම වෙලාවෙම එයා ඇක්ටිව් ක්‍රියාකාරීව අවිවේකව ඉන්නවා. හැබැයි මේක 18 අවුරුද්දක් තිස්සේ වෙනකොට ඒ කෙනා ડિප්‍රෙෂන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිරන්තරයෙන්ම කෙනෙක් අධික වෙහෙසටපත් වෙනකොට අධික ලෙස අවිවේකී වෙනකොට ඒ පුද්ගලයා හෝ ඒ තැනැත්තිය යම්කිසි විඩාබර මානසික ස්වභාවයකට ඇවිල්ලා ඒකේ කෙලවර ડિප්‍රෙෂන් බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට මේ ආශාවන් වැඩි වගේම Tamanට තියෙන සම්බන්ධතාවල හිතන්නකෝ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලා. ඒ කෙරෙහි දැඩි ඇල්මක් ඇති කර ගන්නවා. ඒ කියන්නේ මේ මගේ කෙනා, මම මෙයාව රැක ගන්න ඕනේ. ඒ වගේ හරිම අවංක චේතනාවකින් එහෙම ඇල්මක් ඇති කර ගන්නවා. හැබැයි අවසානයේ රාහු දසාව ගෙවි යනවත් එක්කම එයාට වැටහි යන්න පටන් ගන්නවා මේ මම මේ හඹාගිය ලෝකය හිස් තැනක්, හිස් බවක් පිරුණු දෙයක්. මෙතන මට ඉතුරු වෙලා තියෙන්නේ මේකේ කිසිම හරයක් අරටුවක් මම දකින්නේ නැහැ. ඔන්න ඔය වගේ හැඟීම් අදහස් ටිකක් එයාට අවසානයේ දැනෙන්න ගන්නවා. එතකොට ඒක වෙන්න රාහුගේ අවසානයේ දක්වා ගමන් කරන්න එපයි. රාහුගේ දසාව තුල එයා දකිනවා මේක තමයි ලෝකය, මම මේ සම්බන්ධතා බොහොම හොඳට රැක ගන්න ඕනේ කියලා. හැබැයි අන්තිමේ අත් වෙන්නේ හිස් බවක් තමයි. එතකොට වංචාවලට, මම්මුලා වීම වලට මේ වගේ රාහු ලැබපු කෙනෙක් අහු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාජ පොරොන්දු දැන් ණයක් ඉල්ලනවා රාහු ලැබපු කෙනාගෙන් ගජ මිත්‍රයෙක් ඇවිල්ලා ඉල්ලනවා දෙන්න කියලා මේ මුදල මට මං ආපහු දෙන්න. කවදාවත් ආපහු ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක එයා දුන්නොත් දුන්නම තමයි. ඉතින් එහෙම ලේසියෙන්ම උගුල් වලට අහු වෙන්න පුළුවන් කියන එකත් ජ්‍යොතිෂේ හොඳට විස්තර කරලා දෙනවා. ඒ වගේම සෞඛ්‍ය ගැන කතා කරනකොට රාහු ලැබපු කෙනෙකුට රාහු නරකට ඉන්නවා නම් සමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. සෞඛ්‍ය පැත්තෙන් ගත්තම අර මම කලින් විස්තර කරපු ආතතික තත්ත්ව මත නිින්ද නොයාම වගේ දේවල්, මානසික පීඩනය, විස රසායනික දේවල් වලින් බලපෑම් ඇති වෙන්න පුළුවන්, හානි සිද්ධ වෙන්න පුළුවන්. වසවිස ශරීරගත වීම වෙනවා කියලානේ ඕක සාම්ප්‍රදායිකව ජ්‍යොතිෂයේදී කතා කරන්නේ. රාහු ලැබපු කෙනෙකුට ඒකනේ නාග හැඩති මුද්දක් හදලා, ගෝමේද ගලක් සහිතව නාග හැඩති මුද්දක් හදලා රාහු ලැබපු කෙනාගේ අතැඟිල්ලක දාන්නේ. එතකොට ඇයි ඒ රාහුට එහෙම නාග හැඩති අන්න නයි විස, සතුන් සර්පයින්ගේ විස, බලලු පූසන්ගේ විස බීජ, ඒ වගේ විස බීජ ශරීරගත වීම සිද්ධ වෙන්න පුළුවන් රාහු ලැබපු කෙනෙකුට. ඒ වගේම පෞල් සම්බන්ධතා පැත්ත ගත්තම වරදවා තේරුම් ගැනීම, මානසික පීඩාකාරී ස්වභාවයකට රාහු ලැබපු කෙනා පත් කිරීම පෞලේ අනිත් අය අතින් වෙන්න පුළුවන්. වෙන් කිරීම, වෙන්වීම සමාජයෙන් తాවකාලිකව හරි ඈත් වෙලා ඉන්න සිද්ධ වෙන එක රාහු ලැබපු කෙනෙකුට, නරකට රාහු ඉන්න කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ රාහුගේ වැදගත්ම කාරණා ටික තමයි අපේ ජන්මපත්‍රයේ රාහු ඉන්න තැන අනුව, ඒ රාහුගේ දසාවල අන්තර්දසා අනුව අපිට මොනවද වෙන්නේ කියන එක. ඊළඟ වැඩසටහනකදී මම ඔබට ඒ ගැන තොරතුරු කියා දෙන්නම්. තෙරුවන් සරණයි.